ඉතින් අද ඕගලන්ට මම මේ ගෙනෙන ෂූට් එක හරිම ඉන්ට්‍රෙස්ටිං ඒ වගේම චැලෙන්ජිං වැඩක් වෙච්ච දෙයක්. මේ ෂූට් එක සිද්ධ වුණේ කටුනායක අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ට්‍රේනින් සෙන්ටර් එකේ. මේකේ මට ලැබිච්ච චැලෙන්ජ් එක තමයි සීනියර් මැනේජ්මන්ට් එකේ ගෲප් ෂොට්ස් ටිකක් ගන්න මැගසින් එකකට. අපිට මුලින්ම එන්න උනේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එකට. මොකද මෙතනින් තමයි අපිව ගයිඩ් කරේ මොන ස්ථානයටද යන්න ඕනේ මෙන්න මේ ෂොට්ස් ටික ගන්න කියලා. මම දැනන් හිටියේ අපිට මුලින්ම හැංග එකේ ෂොට් එකක් ගන්න තියෙනවා කියලා. ඒ නිසා අපිට මුලින්ම එන්න උනේ හැංග එකට. මේ හැංග එකක් කියලා කියන්නේ හරිම යුනික් තැනක්. මේ A330 Airbus එකක් ඔයගොල්ලෝ දකින්නේ. ඒ වගේම තව එයාක්‍රාෆ්ට්ස් දෙකක් නවත්තලා තිබ්බා සර්විසස් වලට ඇවිල්ලා. ඒ වගේම රිපෙයාර්ස්. ඉතින් හරිම චැලෙන්ජිං තැනක්. ඒ වගේ තැනකට යන්න හම්බෙන එකත් ලොකු භාග්‍යයක් කියලයි මම නම් සලකන්නේ. මොකද මේ වගේ දර්ශනයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කෙනෙකුට. අපිට මේ ওই වීඩියෝ එකේ පේනා වගේ හරි පොඩි නෑ එතනට ගියාම. A330 Airbus එකක විං ස්පෑන් එකත් එක්ක බැලුවාම හරිම විශාල තැනක්. ඉතින් මෙතන A330 Airbus එකේ repairs වගේක් services වගේක් යන අතරතුර තමයි මම මේ shots ටික ගත්තේ. ඉතින් මුලින්ම මට idea එක දුන්නේ මේ shot එක අපි very basic තැනක ගමු වැඩි complicate කරගන්නේ නැතුව කියලා. නමුත් අපි කතා කරගත්තා අපි ගන්න shot එකක යම්කිසි ස්ටෝරි එකක්. ඒ වගේම කොහොමද ඒක මොඩර්න් විදිහට පෙන්වන්නේ. නැත්තම් අපි එදිනෙදා දකින කවදත් දකින නිකන් කෝපරේට් හෙඩ් ෂොට් එකක් හැටියටද කරන්න ඕනේ. එහෙම නැත්තම් අපි එතනින් පිටට ගිහිල්ලා මේකට යම්කිසි වැලියු ඇඩිෂන් එකක් දාලා මේ ෂොට් එක ගන්නවද කියලා. ඉතින් ඒ නිසා තමයි අපි තීරණය කරේ ටිකක් අමාරු වුණත් මොකද හැංග එකක් එයා කන්ඩිෂන් කරපු නැති තැනක් දාඩිය දානවා. තනිකරම යකඩ වලින් හදලා තියෙන ෆ්‍රේම් එක තමයි මේ සියලු එයාක්‍රාෆ්ට්ස් නවත්තලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර මේ වගේ වාහනත් මෙනිව කරගෙන අපිට අවශ්‍ය විදිහට අරේන්ජ්මන්ට් හදාගෙන ගන්න එක ටිකක් චැලෙන්ජින් වුණා. නමුත් ඒ විෂුවල් එක මම ඒ මැනේජ්මන්ට් එකට දුන්නාම ඒගොල්ලන්ට තේරුණා හොඳයි අපි මේ වගේ දෙයක් කරොත් හොඳයි. මොකද නැත්තම් අපි හැමදාම ගන්න හෙඩ් ෂොට් එකම තමයි මෙදා පාරත් මේ මැගසින් එකේ යන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ චැලෙන්ජිං වැඩක්. අන්න ඒක නිසාමයි මම හිතුවේ මේ ෂූට් එක ඕගොල්ලන්ට පෙන්වන එක වඩා හොඳයි කියලා. කවදා හරි ඕගොල්ලන්ට චැලෙන්ජ් එකක් හම්බුනොත් මේ වගේ හැංග එකක එහෙමත් නැත්නම් මේ වගේ තැනක මේ වගේ ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකක් කරන්න ඒතර ඕගොල්ලොත් දන්නවා කොයි විදිහටද සූදානම් වෙලා යා යුත්තේ කියලා. ඉතින් මුලින්ම තිබුණේ මැනේජ්මන්ට් එකේ 5 දෙනෙකුගේ ගෲප් ෂොට් එකක්. ඉන්ඩිවිජුවල් වේ වලට ඉස්සෙල්ලා. නමුත් මම මුලින්ම හිතුවා මෙන්න මේ ෆෝක් ලිෆ්ට් එකත් යූස් කරලා ඒ ෆෝක් ලිෆ්ට් එකේ කීප දෙනෙක් වාඩි කරලා හේතු කරලා ඒ වගේ පොඩ්ඩක් වෙනස් ආකාරයක ෂොට් එකක් ගන්න. ඉතින් එහෙම ගත්තට පස්සේ මට හිතුණා කොයි එකටත් මොකද යම් කිසි හේතුවකින් මැනේජ්මන්ට් එකෙන් හෝ යම් පාර්ශවයකින් කිව්වොත් මේ වගේ ෂොට් එකක් ගැලපෙන්නේ නැහැ කියලා මම තවත් ෂොට් එකක් ගත්තා. එතන තිබුණ ලැඩර්ස් ටිකක් යූස් කරලා. මොකද අපිට මේ වගේ තැනකට දෙතුන් වතාවක් එන්න බෑ. මේ වලට එනකොට ක්ලියරන්සස් ගන්න ඕනේ, අප්‍රූවල්ස් ගන්න ඕනේ. සති ගානක ප්‍රොසෙස් එකක් තමයි මේ හැංග එකක් ඇතුළට ඇවිල්ලා ෂූට් එකක් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ ගැනත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට මම දැනුවත්ව හිටපු නිසා මම නිතරම බැලුවේ අපි පාවිච්චි කරන ප්‍රධාන ෂොට් එක අරගෙන ඒ වගේම මැනේජ්මන්ට් එකේ යම් කන්සර්න් එකක් තිබ්බනම් ඒගොල්ලන්ටත් ආය පාරක් මොකක්ම හරි වෙනසක් කරන්න සිද්ධ වුණොත් තවත් ඔප්ෂන් එකක් හෝ දෙකක් එක්ක ෂොට්ස් කිහිපයක් අරන් දෙනවා කියලා. මට ඒගොල්ලන්ට පෝසින් කියලා දෙන්න වුණා. මොකද ඒ අය මැනේජර්ස්ලා සීනියර් මැනේජ්මන්ට් එකේ කට්ටිය. ඉතින් මට ඒ වගේ අවස්ථාවන්වලදී මම කරන්නේ ඒ අදාළ පෝස් එකක් තියනවා නම් මම එයාගේ රෝල් එක එතන ප්ලේ කරලා පෙන්නනවා මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්න ඕනේ කියලා. එතකොට යම් අඩුපාඩුවක් තියෙනවා නම් මම ඒක ඒ වෙලාවෙම හදනවා. ඊට පස්සේ ඒකෙන් මම ටෙස්ට් ෂොට් එකක් අරගෙන පෙන්නලා ඒගොල්ලෝ ඕකේ නම් තමයි මම ෆයිනල් සීක්වන්ස් එකට යන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ දකින්න ඒරියා එක අපිට යන්න පුළුවන් ඒරියා එක නෙමෙයි. එතනින් එහාට යන්න පුළුවන් ඒරියා එක. මොකද ඒ බැරියර් එක දාලා තිබුණේ එතනින් එහාට කිසිම ටෙක්නීෂියන් කෙනෙක් නොවන කෙනෙකුට එතනට යන්න බෑ. ඉතින් අපිට මේ මැගසින් එකේ දාන අනිත් දේවල් වලට මට ගන්න තිබුණා කාගෝ බේ එකේ ෂොට්ස් කීපයක්. ඒ කාගෝ බේ එකක් කොහොමද සර්විස් කරන්නේ, මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ ෂොට්ස් කිහිපයකුත් මට අරන් දෙන්න අවශ්‍යතාවයක් තිබුණා. මොකද නිතරම ෆොටෝස් වැඩිපුර ප්‍රමාණයක් තියෙන තාක්කල් අපිට අවශ්‍ය තරම් අයින් කරන්න පුළුවන්. අපි දැන මෙහෙම දෙයක් අවශ්‍ය වෙයි කියලා දැන ඡායාරූප නොගත්තොත් වෙන්නේ අපේ
ෆිලර්ස් එහෙමත් නැත්නම් ස්ටේට්මන්ට් එකක් එක්ක ගැලපෙන ඉමේජස් දාන්න බලනකොට අපි ළඟ ඉමේජස් නැහැ. ඉතින් ඒක නිසා මම මේ කාගෝ බේ එකෙත් කොහොමද මේ කාගෝ බේ එකේ සර්විසස්, රිපෙයාර්ස් ඔය වගේ දේවල් වෙන්නේ ඒ හැමදේම පේන විදිහට ඇඩිෂනල් ෂොට්ස් දෙකකුත් ගත්තා. ඉතින් අපි මේ හැං එකේ ෂූට් කරලා ඉවර වෙලා අපේ බඩු ටිකත් පැක් කරගෙන අපි ඊළඟ ලොකේෂන් එකට ගියා. ඒක තිබුණේ ට්‍රේනින් සෙන්ටර් එකේ සිමියුලේටර්ස් දෙකේ. ඉතින් මේ සිමියුලේටර්ස් දෙකෙත් අපිට ගන්න තිබුණේ very basic shot එකක්. නමුත් මම මේක පොඩ්ඩක් වර්ණවත් කරා යම් යම් දේවල් ටිකක් ඇඩ් කරලා. මම කොහොමද ඒක කරේ කියන එකයි දැන් ඔයගොල්ලන්ට මේ කියන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ට්‍රේනින් සෙන්ටර් එකේ තියෙන එක සිමියුලේටර් එකක්. A330-200 එකක් තමයි ඔය ඔයගොල්ලෝ දැක්කේ. ඉතින් ඒක හරි යුනික් එකක්. ඇත්තම කිව්වොත් ඒක මම මේක ඇතුළට ගියා. ඒ විෂුවල්ස් උත් මම ඔයගොල්ලන්ට අන්තිමට පෙන්නන්නම්. ඉතින් මෙතනක් තිබුණේ මේ ඔයගොල්ලෝ දකින කැප්ටන්ස්ලා ටිකත් එක්ක ෂොට්ස් කිහිපයක් ගන්න. මුලින්ම කිව්වා වගේ බොහොම බේසික් චිත්‍රයක් තමයි තිබුණේ මේ වගේ තැනක ගන්න අවශ්‍යයි කියලා. නමුත් මම මේක පොඩ්ඩක් බියුටිෆයි කරන්න ඕන හින්දා එක එකට මම හිතුවා ටිකක් අයිසිං චුට්ටක් දාන්න ඕන හින්දා මේක පොඩ්ඩක් ආටිස්ටික් විදිහට එහෙමත් නැත්නම් මොඩර්න් විදිහට මේ වැඩේ කරොත් ඒකේ වැලියු එක වැඩි වෙයි කියලා. ඉතින් ඒක නිසා මම කරේ එතන පුටු මේස කිසිම දෙයක් තියෙන තැනක් නෙමෙයි. ඔය වගේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ මේ දකින වගේ empty area එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් මම මේ වගේ තැනකට ගිහිල්ලා මේ වගේ මැනේජ්මන්ට් ටීම් එකක් එක්ක ෂූට් එකක් කරනකොට මම පොඩි ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම මම ඒගොල්ලොත් එක්ක බොහොම මිත්‍රශීලී වෙනවා. මොකද අපි ෆෝමල් රිලේෂන්ෂිප් එකක් තියාගන්න ගියොත් මේ වගේ ඔඩියන්ස් එකක් එක්ක ඒගොල්ලෝ හරිම ස්ටිෆ්. නමුත් ඔය ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට ගිහිල්ලා දැන හඳුනගෙන පොඩි සුහද කතා බහක යෙදිලා මේ හැමෝමම අඳුරගත්තොත් මේ ෂොට් එක ගන්න එක හරි පහසු වෙනවා. ඒ වගේම පෝසින් පෙන්නන එක එකකින් පුළුවන් නම් එක එක්කෙනාට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මම එහෙමයි කරේ. මම හැමෝටම මට මගේ හිතේ තියෙන පෝස් එක මම මේගොල්ලන්ට පෙන්වනවා. ඉතින් මම මගේ දෙවෙනි ෂොට් එක ක්‍රියේට් කරනකොට මම හිතුවා පොඩි වෙනසකටත් එක්ක මේ සිමියුලේටර් එකේ තියෙන හයිඩ්‍රොලික් පම්ප්ස් ළඟ යම් විෂුවල් එකක් ක්‍රියේට් කරලා එතනත් පොඩි ෂොට් එකක් මම අරන් දෙනවා කියලා. මොකද ඒක විෂුවලි ලස්සනට මට ගන්න පුළුවන් කමක් තිබුණා. නැත්තම් අර මුලින්ම ගත්ත ෂොට් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති දෙන්නෙක් වාඩි වෙලා තුන් දෙනෙක් හිටගෙන මේක ඊට වඩා පොඩ්ඩක් වෙනස් ආකාරයෙන් තමයි මම try කරේ. ඉතින් මම එහෙම ෂොට් එකකුත් අරන් දුන්නා. එතකොට මගේ ක්ලයන්ට් choice එකක් තියෙනවා. පින්තූර දෙකකින් වඩාත්ම සුදුසු පින්තූරය තෝරගන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි මම මේ සිමියුලේටර් එකේ සිමියුලේටර්ස් දෙකම පේන විදිහට ක්ලයන්ට් අවශ්‍ය වෙච්ච ඡායාරූපය අරන් දුන්නේ. මේන් ඡායාරූපය මම ඒ විදිහටම අරන් දුන්නා. ඊට පස්සේ මම තව ඔප්ෂන් එකක් අරන් දුන්නා. ඉතින් මේ ඉන්නේ චමත්කා ක්ලයන්ට් සර්විසින්. ඉතින් අපි මේ ෂොට් එක මෙහෙම ඉවර කරා. ඊට පස්සේ අපිට සිමියුලේටර් එක තමයි ප්ලෑන් කරලා තිබුණේ ගන්න. නමුත් ඒ වෙලාවේ එක සිමියුලේටර් එකක් බිසි හින්දා අපිට තිබුණේ ඊළඟට ගිහිල්ලා ගන්න බිස්නස් ක්ලාස් එකේ ගන්න ෂොට් එක. ඉතින් ඒක නිසා නැවත වරක් අපිට හැංග එක හරහා පාක් කරලා තිබුණ එයාක්‍රාෆ්ට් එක බිස්නස් ක්ලාස් එකට යන්න වුණා. ඉතින් මේකත් යම් කිසි සර්විස් එකකට නවත්තලා තිබිච්ච එයාක්‍රාෆ්ට් එකක් තමයි අපිට සූදානම් කරලා දුන්නේ ඒ ගෲප් ෂොට් එකක් ගන්න. ඉතින් මම මුලින්ම ගිහිල්ලා අපි බැලුවා කොහොමද මේක A320 එකක් A330 එකක් වගේ ලොකු එයාක්‍රාෆ්ට් එකක් නෙමෙයි. ඒකෙත් ලොකු සර්විසස් වගේක් යන ගමන් තිබුණේ. ඉතින් මේක තමයි බිස්නස් ක්ලාස් එක. මේ බිස්නස් ක්ලාස් එකේ තමයි අපිට මේ ෂොට්ස් ටික ගන්න ඕනකම තිබුණේ. ඕගොල්ලෝ මේ දකින්නේ A320 එයාක්‍රාෆ්ට් එක ඉකොනොමි ක්ලාස් එකේ සීටින් අරේන්ජ්මන්ට් එක. ඉතින් මේ වගේ තැනක හරියට ප්ලෑන් කරලා ෂොට් එකක් එහෙම ගන්නවා නම් යම් කිසි කාලයක් යනවා. මොකද මේ ඒරියාස් ඔක්කොම හරි විදියට ලයිට් අප් කරන්න ඕනේ. ඒ ඔක්කොම දේවල් හරියට නීට්ලි තියෙන්න ඕනේ කෝපරේට් ෂූට් එකක් වගේ කරනවා නම්. ඉතින් මේක very straight forward management shoot එකක් හින්දා අපිට එච්චරම මහන්සි වෙන්න ඕනාවක් තිබුණේ නැහැ. අපිට අවශ්‍ය වුණේ මෙතන මේ කතන්දරේ පැහැදිලි වෙන ආකාරයේ ඒ ටීම් එක ගැන කියන්න පුළුවන් විදියට ෂොට් එකක් අරන් දෙන එක. ඉතින් මෙන්න මේ වගේ මම මේ බිස්නස් ක්ලාස් එකේ ගන්න ඕන ෂොට් එකත් ඉවර කරා. ඒක ඉවර කරාට පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ ෆ්ලයිට් සිමියුලේටර් එක ෆ්‍රී වෙලා තියෙනවා. එතනට ඇවිල්ලා අපිට දැන් මේ ෂොට් එක ගන්න පුළුවන් කියලා. ඉතින් මේ A330-200 ෆ්ලයිට් සිමියුලේටර් එක. ඉතින් මේක මෙන්න මේ වගේ ස්ක්‍රීන් එක සුදු පාටට තිබුණාට අපිට ඕනෑම එයාපෝට් එකක් තෝරලා අරගෙන මේ ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන්. හරියටම කිව්වොත්
මේ ස්ක්‍රීන් එකේ තිබුණේ එංගලන්තේ ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එක තමයි අපි මේ ෂූට් එකට දාගත්තේ. අපි මේකේ ගත්තේ solo pictures only the simulator. ඒකේ තියෙන uniqueness එක මොනවද මේකේ තියෙන්නේ, මොනවද විශේෂ වූ දේවල්. ඉතින් ඒ වගේ දේවල් තමයි මම මේකේ කැප්චර් කරේ. ඒ වගේම අපිටත් අවස්ථාවක් ලැබුණා, මටත් අවස්ථාවක් ලැබුණා. ඇත්තටම පයිලට් කෙනෙක්ගේ රස්සාව කොහොමද කියලා ඇත්ත වශයෙන්ම විඳින්න. මොකද ඒකේ තරම් පහසු දෙයක් උනේ නැහැ. ඉතින් මේගොල්ලෝ දකින මේ ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකේ ටේක් ඔෆ් එකයි ඒ වගේම ලෑන්ඩින් එකයි මමත් පොඩි උත්සාහයක් දැළුවා මට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ওই වගේ හරි ඉන්ට්‍රෙස්ටිං දේවල් කරන්න හම්බෙන දෙයක් තමයි මේ අපි ඉන්න කමර්ෂල් ඇන්ඩ් ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එක. මේවා චැලෙන්ජර්ස් සහ කිසිම කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැති අවස්ථාවක්. දැන් ඔයගොල්ලෝ දකින්නේ අන්තිම වතාවට මම ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකට ලෑන්ඩ් කරන හැටි මේ එයාක්‍රාෆ්ට් එක. ඇත්තම කිව්වොත් ඒ ෆීලිං එක තිබුණේ මම ඇත්තටම කොක්පිට් එකක ඉඳලා ඒ ජර්ක්ස් ඒ වගේ ලෑන්ඩින් ගිය එකේදී අපිට දෙන ගැස්මවල් බ්‍රේක්ස් හැමදේම ඒ විදිහටම මට දැනුණා. කිසිම වෙනසක් තිබුණේ නැහැ. ඇත්තටම මම පයිලටින් කරනවා වගේ ෆීලිං එකක් තමයි මට මේ ලෑන්ඩින් එකේදී තේරුණේ. ඉතින් ඒක හරියම යුනික් එක්ස්පීරියන්ස් එකක් වුණා කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැති. ඉතින් මෙන්න මේ එක්ස්පීරියන්සස් උත් විඳගෙනම අපි මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ට්‍රේනින් සෙන්ටර් එකේ මේ මැගසින් ෂූට් එකට කරපු වැඩේ අපි ඉවර කරා. ඉතින් මම හිතනවා ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලලා ඊළඟට ඕගොල්ලන්ට මේ වගේ චැලෙන්ජ් එකක් ආවොත් කොයි විදිහටද මුහුණ දෙන්න ඕනේ, කොයි විදිහටද ප්‍රිපෙයාර් වෙන්න ඕනේ, කොහොමද කෝඩිනේට් කරන්න ඕනේ, මේ හැමදේම ඕගොල්ලොත් මේකෙන් යම් කිසි දෙයක් අරගෙන ඒ චැලෙන්ජ් එක සක්සස්ෆුලි කරගනී කියලා. ඉතින් Beyond the Shoot with Saliya මේ වැඩසටහනේ මේ එපිසෝඩ් එකකින් මම ඔබෙන් සමුගන්නවා. නැවත වරක් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකක් මම කරොත් ඒක behind the scenes එකකුත් අරගෙන මම නැවත ඔබව මුණ ගැහෙන්න එන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.